ඩැනියල්ගේ ගෙදර කට්ටිය මේ පාර නත්තට අපේ ගෙදර එන්න හදන්නේ. මොකක් කිව්වා? මේ හදිස්සිය? ඉතින් එයා මගේ බොයිෆ්‍රෙන්ඩ් නේ. ඉතින් ආවට මොකද වෙන්නේ? හැබැයි ඉතින් අපිට ඒක ටිකක් ප්ලාස්ටි වෙන්න වෙනවා. මොකද ඩැනියල්ගේ පවුලේ අය ලොකුවට නත්තල් සමරනවා. ඉතින් අපිටත් ඒ වගේ කරන්න වෙනවා. ලොකුවට නත්තල් ගහක් ගෙනල්ලා සරසලා. ඉතින් ආච්චි හැම අවුරුද්දෙම පයින්සත්තක් ගෙනත් දෙනවනේ. ඒක සරසලා ගන්න. ආච්චිගේ පාපා පයින්සත්ත මේකට හරියන්නේ නෑ අම්මා. මම ලස්සන ඩෙකොරේෂන් ටිකක් ඕඩර් කරලා තියෙන්නේ. ඒ ටිකේ ළඟදීම. කවද්ද ඉතින් ඔය එන්නේ? අනිත් එක ඔබට ෂුවර්ද වලින් බඩු දෙන්න එක? ඔව් වරෙන් එන්න නම් ටික දවසක් කියයි. ඒගොල්ලෝ කියපු විදියට නම් හරියටම නත්තල් දවසේ උදේ ඩෙලිවරි එක ඕඩර් කරන්නම් කිව්වා. අනේ ඕඩර් එක ඩෙලිවරි කරන්න කියලා කිව්වා. අනේ මන් දැන් ඉතින් උඹලා තමයි යෝව දන්නේ. ඒ නිසා ඕනේ මමුලක් කරගන්න. නෑ ඔතන නෙවෙයි. මේ අහන්න ඔතන පස්මන් හන්දියක් තියෙනවා. ඒ හන්දිය ගාව වමට හැරෙන්නකෝ. වමට හැරුණාම චාලට් ඇන්ටි කියලා එතන කඩයක් තියෙනවා. ඒ කඩේ ගාවින් තව දකුණු අතට පොඩි අතුරු පාරක් තියෙනවා. එතනින් එන්න. හරි එන්න. ඕ. මිස්ටර් නේද පාර්සලයක් තියෙන්නේ? අහවල් delivery.lk එකෙන්. මේ මොකද්ද මේ? මං ඕඩර් කරේ අඩි 7ක් උස්ස නත්තල් ගහක්. මේ මොකද්ද මේ වල තියෙන්නේ? 7ක් වගේ නත්තල් ගහක් කියලා. අනිත් එක කොමගේ සැරසිරෙන්නද? මේ මිස් ඕඩර් කරපු එක තමයි මං ගෙනාවේ. මේක මාර වැඩක් නේ ඔය. නංගි පෙන්න ලක්ක දුන්න වගේ වැඩක් නේ මට කරලා තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. මගේ සල්ලි හපව දෙනවා. අනේ මිස් ඒව මට අදාළ නෑ. ඔය කම්පැනි එකත් එක්ක ඒක බලාගන්න. මං ගියා. මුන්න අහවල් ඩිලිවරිම තමයි. දැන් මොකද කරන්නේ? තොට මං කිව්වා නේද ඕවලින් දානකොට හරියයිද කියලා. දැන් හරියනේ උඹට? මං දැන් මොකක්ද අම්ම කරන්නේ? ඩැනියල්ලා මගේ එනවත් ඇති. අයියෝ මට අපේ ෆැමිලි එකේ යාළගේ ෆැමිලි එකට සෙකන්ඩ් කරන්නත් බෑ අනේ. මොකද්ද කරන්නේ දැන්? දැන් ඉතින් ඕකෙන් ගැලවෙන්න මොකක් හරි දෙයක් තමයි ප්ලෑන් කරන්න ඕනේ. Come here. Apa? This side. Wow. Not this side, Tane. Other side. Okay. Anybody home? Home එකේ කවුරුත් නැද්ද? අපි ගිහිල්ලා ඉඳගමු. Yes, ma'am. Let's go. Let's go, okay. කට්ටිය අහලකවත් නෑනේ. අනිත් එක බලන්නකෝ අනේ නත්තලක් කියලා නත්තලක් පේන්නවත් නෑනේ මේ ගෙදර. ඔයා මේ වගේ ෆැමිලි එකකටද සම්බන්ධ වෙන්න හදන්නේ? ඊයු. අනේ
අපි ආපු හැපි එකට දාන්නන්නේ. ආන්ටි මොකද මෙතන වෙන්නේ? පුතේ ඔයාලා ආවද? මම දැක්කෙත් නෑ දෙයියනේ. අනේ බලන්නකෝ පුතේ අපිට වෙච්ච දෙයක්. මේ වගේ දවසක මේ වගේ උද දවසක මේව දෙයක් වෙයින් කියලා කවුද දැනන් ඉන්නේ? ඉතින් අපි කොහොමද නත්තල් සමරන්නේ? අනේ මට බෑ මේක දරා ගන්න. අනේ ඩැනි බලන්නකෝ අපිට වෙච්ච දේ. මොකද මෙතන වෙන්නේ? මට තේරෙන්නේ නැහැ. අනේ බලන්නකො ඩැනි අපේ තාත්තම්මට heart attack එකක් ඇවිල්ලා යා මේ දැන් නැති වෙලා තියෙන්නේ. ඉතින් ආ හිතන්නකෝ අපි කොහොමද මේ වගේ දවසක නත්තල් සබරන්නේ කියලා. මට නම් ඇත්තටම හිතා ගන්න බෑ ඩැනි. අනේ මගේ නැන්දම්මේ මේ හොඳට හිටියා නේද ඔයා එකපාරට මොකද්ද මේ උනේ මගේ නැන්දම්මේ. අනේ ආයි කවද ඔයාගේ මූණ මම බලන්නේද? අනේ ඩාලින් මට නම් හරියම දුකයි. කාටවත් මේ වගේ දෙයක් වෙන්න හොඳ නෑ. අනේ ඩැඩි පුතා සෝසරි වාට බැන්නට මේ ෆැමිලි එකේ අයව අපිට හරියන්නේ නැහැ කියලා. මම ඉතින් මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නෑනේ. කවද්ද ගාවි නැන්දම්මගේ මිනිහ ගේනවා කිව්වේ? හිත රැටලු අම්මා මිනිහ ගේන්නේ. ගාවි අපි දැන් එහෙනම් යන්න. හා? නේද මම්මා? අපි ඕගොල්ලොන්ට ඉන්න එක ඩිස්ටර්බ් වෙන්න පුළුවන් නේ. යමුද මම්මා? යමු නේද? ඈ බල කොයකෝ මේ ගෙදර කට්ටිය යකෝ මොලට මිත්තර කතා කරලා කන් ඇහෙන්නේ නැද්ද මං අම්මපා? ආ? මොකද මොල එක එක්කත් මේ පාර නත්තල් ගහක අත්තක් කියලා මට කතා කරේ නැත්තේ? ඔන්නේ නිසා මම නත්තල් ගහක අත්තක් අරගෙන ආවා. මේ කවුද? මම මේ අපේ මහේකීගේ නැන්දම්මා. මං තමයි හැම අවුරුද්දෙම මේගොල්ලන්ට පයින් සතු ගෙනත් දෙන්නේ. අපේ ගමේ තියෙනවනේ පයින් ගස්. එතකොට ඔයා මැරුණේ නැද්ද? මොකක් කිව්වා? තොට අමු කැවිලද පොඩි එකෝ? මට තව ආත්ම 7ක් තියෙනවා. නොතකින් විතර මූසල කට. මොකෙද්ද නෝ? මොකද්ද ගාවි මේ කරන බරුව? මම මේකට කිව්වා. බාල තැන් වලින් නත්තල් බඩු ඕඩර් කරන්න එපා කියලා. දැන් දැක්කනේ වෙච්ච දේ. ඒකට ඉතින් මට මගේ මේ පණ පිටින් නැන්දා මරා ගන්න ඕනේ. අනේ නැන්දා මට සමාවෙන්නේ. මොකක් කිව්වා? මොබයි කීපගේ කතාව? අයියෝ ඒකද මේ ප්‍රශ්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව අඩුම මිලට බඩු ගන්න පුළුවන් තැනක් මං කියන්නම්කෝ. ඒ තමයි coolbudget.lk. එයාලා නැවෙන් කෙලින්ම ගෙදරටම බඩු ටික ගෙනල්ලා දෙනවා. නැව් කොහොමද බල අපේ ගේ ඉස්සරහින් නවත්තන්න? උඩ මොංගල්ද? නැවෙන් කෙලින්ම ගෙදරට ගෙනත් දෙනවා කිව්වේ අතරමැදියෝ කිසිම කෙනෙක් නැතුව කෙලින්ම ගෙනත් දෙනවා කියන එක. අපිට අවශ්‍ය දේ ඒ වෙලාවෙම ඒ විදියටම චෙක් කරලා බලලා අරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොකෝ පේස් වලින් ටික ටික ගෙවන්න ගන්න උනත් පුළුවන්. අනිත් එක තමයි එයාලගේ වෙබ්සයිට් එක උනත් ඕනම කෙනෙක්ට හරියම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ නත්තල් කාලෙට ක්‍රිස්මස් ට්‍රීස්, ඩෙකොරේෂන්ස් ඒ විතරක් නෙවෙයි වැලන්ටයින් ගිෆ්ට්ස්, corporate gifts, mobile accessories, ගෘහ විදුලි උපකරණ වගේ ගොඩාක් දේවල් මේ coolbudget.lk එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලත් මේ ළඟ එන නත්තලේ මේ වගේ ලස්සන ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ලබා ගන්න කැමති නම් ඔන්න දැන්ම coolbudget.lk වෙබ්සයිට් එකට යන්න. ඒ වගේම තමයි මේ ළඟ එන නත්තලේ ඔයාලත් කැමති නම් ඔයාලා ළඟම ඉන්න කෙනෙක්ට ඔයාලා කැමති විදිහට මේ වගේ ලස්සනට කස්ටමයිස් කරපු ඩයරි එකක් තෑග්ගක් විදිහට දෙන්න ඔන්න ඒකත් ඔයාලට coolbudget.lk හරහා කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ආස විදිහට මම කැමති විදිහට මගේ නම ගහලා මම coolbudget එකට කියලා කස්ටමයිස් කරගත්ත මගේ ලස්සන ඩයරි එක. ඉතින් ඔන්න ඔයාලට මේ වගේ ලස්සන ගිෆ්ට්ස් අයිටම් ගොඩක් coolbudget එක හරහා ඉතාමත්ම සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන්.
නත්තල ලස්සන කරන්න වෙනසක්ද හොයන්නේ? එහෙනම් කූල් බජට් තමයි ඒකට හොඳම තැන. ඕනම වර්ගයක නත්තල් ගස්, ස්පාර්ක් ඩෙකරේෂන්ස්, වෝම් ෆේරි ලයිට්ස් මේ හැමදේම හොඳම ප්‍රමිතියෙන්. අඩුම මිලට ඔයාගේ ගෙදරටම ගෙන්ව ගන්න ලංකාවේ හොඳම තැන තමයි කූල් බජට්. ඕනම තැනකට ගැලපෙන විදිහට ඕනෑම පාටකින් ගන්නත් පුළුවන්. ඔයා ආසම පාටවලින් ඔයාගේ පුංචි දරුවන්ට සතුටක් දැනෙන විදිහට හැමදේම අපි කස්ටමයිස් කරලා දෙන්න. හොඳම දේ තමයි මේ හැමදේටම 130ක වට්ටමකුත් දෙනවා. ලිවිං රූම් එකට, එන්ට්‍රන්ස් එකට, බෙඩ්රූම් එකට ඕනම තැනකට ක්‍රිස්මස් ෆීලින් එකක් දෙන්න හොඳම තැනින් ලස්සනම ඩෙකරේෂන්ස් ඔයත් අරගන්න. කොකෝ සහ පේසී නිසා ටිකට් එක ගෙවන්න ගන්නත් පුළුවන්. දැන්ම කූල් බජට් අපිට පහත WhatsApp බටන් එක ක්ලික් කරලා WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් coolbudget.lk අපේ වෙබ්සයිට් එකේ දැන්ම ඕඩර් කරන්න. මේ ගැන කලින්ම දැනගෙන හිටියනම් අපිට ආච්චිය පණ පිටින් වල දාන්න වෙන්නේ නෑ නේද අම්මා? බලන්නකො ලස්සන. ඔක්කොම ඉතින් කූල් බජට් නිසා තමයි. ඔව් නේද? මටත් දුක ඒක. මගේම නැන්දම්ම මැරුණා වගේ මට රඟපාන්න උනානේ. කියලා වැඩක් නෑ. හැබැයි ඉතින් අම්මා මොනවා වුණත් ඇත්තටම ආච්චි මැරුණා වගේම ඇට් එක දුන්නා හොදේ. දැන් මම මොහොම ඇඬුවා නම් නැන්දම්ම ඇත්තටම වල කජ්ජ ගැව්වා මං කොහොමදයිද බං? තාත්තා මේව දන්නවා නම් ඒව අපි දෙන්නම ඉවරයි අම්මා හොඳේ. ආයෙත් තාලා බං.